ඔන්න ඉතින් අලුත් මාලුත් සීරියස් වීඩියෝ සීරියස් එක පළවෙනි වීඩියෝ එක අද මම අරන් ඇවිල්ලා තිනවා. ඉතින් මගේ වීඩියෝස් බලන සහෝදරයෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බ මගේ වීඩියෝ එකකට After Effects එකේ beginner to advanced සීරියස් එකක් ගේන්න කියලා. ඉතින් මම ඒ සහෝදරයා කියපු විදියට මම හිතාගත්තා ඔයාලට අලුත් මාලුත් සීරියස් එකක් අරන් එන්න After Effects එකේ beginner to advanced සීරියස් එක. ඉතින් ඔයාලා දන්නවා මගේ channel එකේ මම කරන්නේ After Effects එකේ ටියුටෝරියල්ස් තමයි ගොඩක් ඉස්සරහට තව softwares වල ටියුටෝරියල්ස් මම අරගෙන එන්න. ඉතින් අපි මුලින්ම බලමු මේ After Effects software එක කියන්නේ මොකක්ද කියලා. සමහරක් අය හිතන්නේ After Effects කියලා කියන්නේ video editing software එකක් කියලා. ඉතින් මේක video editing software එකක් නෙමෙයි. After Effects කියලා කියන්නේ motion graphics software එකක්. ඉතින් Premiere Pro, CapCut ඒ වගේම Filmora, DaVinci වගේ ගත්තම ඒවා video editing software. දැන් DaVinci එකේ ගත්තා නම් ඒකෙත් motion graphic කරන්න පුළුවන්. ඒකෙත් පොඩි part එකක් දීලා තියෙනවා motion graphic කරන්න. ඉතින් මේ After Effects එක තමයි දැනට industry එකේ තියෙන motion graphic කරන software එක. ඉතින් අපි හදන objects වලට motion එකක් දීලා මේකෙන් වීඩියෝ එකක් හදන එක තමයි මේකේ After Effects එකෙන් කරන්නේ. ඉතින් මේක video editing software එකක් නෙමෙයි motion graphics software එකක්. ඉතින් අද අපි කතා කරන්නේ පළවෙනි මේ series එක After Effects එකේ beginner to advanced series එකේ පළවෙනි වීඩියෝ එක හැටියට කොහොමද මේ After Effects එක ඉන්ටර්ෆේස් එක කොහොමද කම්පොසිෂන් එකක් හදාගන්නේ, ලේයර්ස් වලින් වැඩ කරන්නේ කොහොමද සහ ෆුටේජස් කොහොමද ඉම්පෝර්ට් කරගන්නේ කියලා. ඉතින් අපි ඉස්සරහට යයි තව ඇඩ්වාන්ස් දේවල් කතා කරමු. ඉතින් ඔයාලා දන්නවා මගේ channel එකේ After Effects ගැන තමයි මම කියලා දෙන්නේ. ඉතින් මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න දැන් ඉස්සරහට මේ series එක ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝස් මම දාන්න After Effects එක ගැන. ඔයාලට මොන හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා use කරන softwares වල පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. මම number එක දාලා තියෙනවා WhatsApp එකේ call එකක් දෙන්න, message එකක් දාන්න. මොකක්ද තියෙන ප්‍රශ්න කියලා මගෙන් අහන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙන්න. මම දන්නේ නැති වුණොත් මම ඒක හොයලා හරි ඔයාලට කියලා දෙන්න. ඔයාගේ ප්‍රශ්නේ විසඳගන්න ඔයාගේ software එකේ තියෙන. ඔන්න ඔය ටික තමයි අද අපිට කතා කරන්න තියෙන. අපි step by step යන්. එතකොට ලේසි ඔයාලට වැඩ කරන්න. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න, follow කරලා තියාගන්න, තව කෙනෙක්ට බලන්න share කරලා තියන්න. ෂෙයා කරන්න. ඉතින් ඔයාට පුළුවන් මම මේ වීඩියෝ සීරියස් එක මුලින්ම ගේන්න හිතුවේ දැන් අපි After Effects එකේ visual effects ගැන කතා කරනවා. මගේ channel එකට ඇවිල්ලා බලන්න ගොඩක් වීඩියෝස් තියෙනවා. visual effects ගැන කතා කරනවා. After Effects එකෙන් එක අපි පොඩි effects හදන විදිය ගැන කතා කරනවා. ඉතින් මම හිතුවා මේ සීරියස් එක ඔයාලට අරගෙන එන්න ඕනේ. දැන් ඔයාලා පාරට බලන කෙනෙක් නම් මේ software එකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඉතින් මම හිතුවා ඔයාලට මේ software එක මුලින් ඉඳන්ම කියලා දීලා හොඳ අවබෝධයක් ලබා දීලා software එක ගැන දිගටම software එකත් එක්කම වැඩ කරන් යන්නේ කොහොමද කියලා පෙන්වන්න. එහෙනම් මාත් එක්ක රැඳිලා ඉන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.